හිතලා බලන්න දියමන්තයක් වගේ දිලිසෙන ඒත් සාමාන්‍ය කාසියකින් පවා හීරන තරම් බිදෙන සුළු මෙණිකක් ගැන. අද අපි කතා කරන්නේ මෙන්න මේ පුදුම හිතන පරස්පරයේ තියෙන ඇන්ග්ලසයිට් ගැන. මේක ඇත්තටම ඛනිජ එකතු කරන්නන්ට එක පැත්තකින් සිහිනයක් අනිත් පැත්තෙන් ලොකු අභියෝගයක්. ඉතින් මුලින්ම අපි මේ ප්‍රශ්නෙන් පටන් ගමුද? කොහොමද මැණිකකට අර ගිනි පුපුරු වගේ දිලිසෙන ගැතිය අර දිස්නය ලැබෙන්නේ? හොඳයි. ඒකට උත්තරේ ඒ කියන්නේ රහස තමයි විසරණය කියන සංසිද්ධිය. සරලවම කිව්වොත් මෙහෙමයි. ආලෝකයේ මෙණිකක් ඇතුළට ගියාම ඒක දේ දුන්නක පාට වලට කඩලා වෙන් කරන එකට තමයි අපි විසරණය කියන්නේ. ඇන්ග්ලසයිට් කියන්නේ මේ වැඩේට නම් හරිම දක්ෂේ. හරි. එහෙනම් ඇත්තටම මොකද්ද මේ ඇන්ග්ලසයිට් කියන්නේ? අපි බලමු මේකට කියන අර ලස්සන නම වගේම ඊයම් වලින් පිපුණු මල හැදෙන විදිහ ගැන. ඇත්තටම කිව්වොත් ඇන්ග්ලසයිට් කියන්නේ මුල ඉඳන්ම හැදෙන ඛනිජයක් නෙවෙයි. ඒක හරියට වෙන ඛනිජයක් වෙස්මාරු කරගත්තා වගේ දෙයක්. මේකෙදි වෙන්නේ ගැලීනා කියන ඛනිජය තමයි කාලයත් එක්ක වෙනස් වෙලා පරිවර්තනය වෙලා ඇන්ග්ලසයිට් බවට පත් වෙන්නේ. මේ සිද්ධිය හරියට යකඩ මලකඩ කනවා වගේ දෙයක්. හැබැයි භූවිද්‍යාත්මක මට්ටමින්. හිතන්න මුලින්ම පොළොවේ යට තියෙනවා ගැලීනා. ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ වතුරයි වාතයයි එක්ක ප්‍රතික්‍රියා කරලා ඒක ඔක්සිකරණය වෙනවා. අනේ විදිහට තමයි අලුත්ම ඛනිජයක්, ඒ කියන්නේ අපේ කතානායකයා ඇන්ග්ලසයිට් හැදෙන්නේ. දැන් ඇන්ග්ලසයිට් වලට හරියටම නියුන් සහෝදරයෙක් වගේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි සෙරුසයිට්. බැලු බැල්මට දෙකම එක වගේ පේන්නේ. දුර්ගතාව වුණත් එකයි. ඒත් ඉතින් ඛනිජ විද්‍යාඥයෙක්ට නම් මේ දෙක වෙන් කරගන්න පුළුවන්. ඒ කොහොමද? රසායනික සංයුතියේ තියෙන පොඩි හැබැයි හරිම වැදගත් වෙනසකින්. එකක් ඊයම් සල්ෆේට්, අනිත් එක ඊයම් කාබනේට්. හරි. ඔය විද්‍යාත්මක කාරණා ටිකක් පැත්තකින් තියමුකෝ. ඇයි මිනිස්සු මේ වගේ ගලක් හොයාගෙන ලෝකෙ වටේම යන්නේ? අන්න ඒක තමයි අපි කියන්නේ එකතු කරන්නන්ගේ ගවේෂණය කියලා. මේ ගවේෂණය නිසා එකතු කරන්නන්ට ලෝකයේ පුදුම තැන්වලට යන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට නැමිබියාවේ සුමෙබ්, මොරොක්කෝවේ ටුවිසිට්, ඉතාලියේ සාඩීනියා මේ වගේ තැන් තමයි ලෝකයේ හොඳම ඇන්ග්ලසයිට් නිදර්ශක හොයාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේවා තමයි ඛනිජ එකතු කරන්නන්ගේ සිහින ගමනාන්ත. මේක තියෙන වටිනාකම තව ටිකක් හොඳට තේරුම් ගන්න මෙහෙම හිතමු. බ්‍රිතාන්‍ය ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තියෙනවා නිදර්ශකයක්. ඒකේ ස්පටික සෙන්ටිමීටර් 8ක් තරම් දිගයි. හිතාගන්න පුරුවල්ද? ඒක ඇත්තටම ලෝක මට්ටමේ නිධානයක්. හොඳයි, දැන් තමයි මේ ඇන්ග්ලසයිට් එකතු කිරීමේ කතාවේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු පැත්තකට හැරෙන්නේ. මේ කතාව වෙන්නේ මොරොක්කෝ වෙන්නේ. මේක පළපුරුදුම වෙලෙන්දන්න පාවා අන්දපු ව්‍යාජ නිදර්ශක ගැන අනතුරු ඇඟවීමේ කතාවක්. මේ වංචාවට පාවිච්චි කරපු ක්‍රමය ඇහුවොත් පුදුම හිතේ. ඒක හරිම සරලයි. මොරොක්කෝවේ කවුරු හරි හොයාගන්නවා කිසිම වටිනාකමක් නැති, පාටක් නැති ඇන්ග්ලසයිට් කෑලි. අපි ජෙවල් වල පාවිච්චි කරන සාමාන්‍ය බ්ලීච් වල දැම්මම ලස්සන ඇඹ පාට ඉඳන් රතු පාටට කිට්ටු වෙන්න වෙනස් කරන්න පුළුවන් කියලා. බලන්නකෝ ඒකේ සරලකම. ඉතින් කොහොමද අපි මේ වගේ බොරු එකක් අඳුරගන්නේ? රහස තියෙන්නේ වර්ණේ. බලන්න ඇත්ත ඇන්ග්ලසයිට් එකක පාට තියෙන්නේ ස්පටිකයේ අතුනේමයි. ඒක ස්වභාවික දෙයක්. ඒත් අර ව්‍යාජයේ පාට තියෙන්නේ උඩින් ගාපු ආලේපනයක් වගේ විතරයි. ඒ කියන්නේ පොඩි කැල්ලක් හරි කැඩුවොත් ඇතුළ සුදු පාටට පේනවා. එතකොටම හොරේ අහුවෙනවා. මේ හැම දෙයකින්ම පස්සේ අපි ආයෙමත් එන්නේ අපි මුලින්ම කතා කරපු තැනටමයි. ඒ කියන්නේ ඇන්ග්ලසයිට් වල තියෙන අර අපූරු ඒ වගේම හරිම බිඳෙනසුළු පරස්පරයට. දැන් ඇන්ග්ලසයිට් වල අර ගිනි පුපුරු වගේ දීප්තිය පිටිපස්සේ තියෙන ගණිතය දිහා බලමු. ඒකේ විසරණ අගය තමයි 0.04. හරි. මේකෙන් මොකද්ද කියවෙන්නේ? මෙහෙම හිතමු. දියමන්තියක මේ අගය 0.004. ඒ කියන්නේ බලන්නකෝ ඒ සමානකම. ඇන්ග්ලසයිට් වල තියෙන්නේ දියමන්තියක තරමටම දීප්තියක්. ඒත් අර දියමන්ති වගේ අලංකාරයේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි මේකේ දෘಢතාවය. ඒක තියෙන්නේ 3.5 අතර. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය තඹ කාසියකින් උනත් මේක හීරනවා. අන්න ඒකයි මේක ආභරණයක් විදියට පළඳින්න බැරි, හරිම පරිස්සමින් තියාගන්න ඕන නිධානයක් වෙන්නේ. ඉතින් මේ හැමදේම අපිව හරිම වැදගත් ප්‍රශ්නයකට ගේන්නා. පළඳින්න බැරි තරම් බිඳෙන සුළු මැණිකක ඇත්තම වටිනාකම තීරණය වෙන්නේ මොකෙන්ද? සමහර විට සමහර දේවල් වල ඇත්ත වටිනාකම තියෙන්නේ ඒක පාවිච්චි කරන එකේ නෙවෙයි, ඒ දේ ඒ විදිහටම ලෝකේ පවතිනවා කියන එකේම වෙන්නේ නැති.